සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා සැපෙන් සතුටින්ද? මම නම් ඉතින් සැපෙන් සතුටින් තමයි. මම අද නිවාඩු දවසක්. ඔන්න ඉතින් මම උදේම නැගිටලා පටන් ගත්තා බතක් ලිපේ තියලා කොස් වෑංජනයක් හදාගන්න. ඉතින් මගේ මහත්තයා ගොඩාක් කැමතියි කොස් කන්න. ඉතින් මම දවස් දෙකක් වෙනවා මේ කොස් ගෙඩිය ගෙනල්ලා. ඉතින් අද නිවාඩු දවස නිසා මම ඉතින් මේක කපලා සුද්ධ කරන්න පටන් ගත්තා. දැන් ඉතින් කොස් මදුළු ටික ගෙනල්ලා මේ විදියට පුංචි පුංචි කෑලි වලට කපා ගන්න ගමන් තමයි ඉන්නේ. කොස් කිව්වම ගොඩාක් අය කැමතිනේ. ඒ වුණාට සමහර පළාත්වල කොස් නෑ. ඉතින් අපේ පැතිවල නම් දකුණු පළාත් නිසා මේ පැතිවල ගොඩාක්ම කොස් තියෙනවා. ඉතින් කොස් කිව්වම කොස් ගහෙන් අපිට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා තමයි හිතුනේ කාමට ගනිද්දි. ඇත්තටම අපි සෑහෙන ප්‍රමාණයක් මුදල් නාස්ති කරනවා කඩේ එළවලු වලට. ඉතින් කොස් ගෙඩියක් ගෙනාවම බඩකට පුරා හොඳට කන්න පුළුවන්. දැන් ඉතින් යාළුවනේ කොස් ටිකට මම 3-5 එකතු කරගන්න ගමන් තමයි ඉන්නේ. කොස් කිව්වම මම නම් මාර විදියටම කැමති කෑමක්. මහත්තයා නම් ගොඩක්ම කොස් කන්න කැමති තම්බලා. ඉතින් මම නම් ආස කොස් වෑංජනේ හදලා ඒකට තෙල් පරාදු කරලා ගත්තම හරිම රසයි. මම වැඩියෙන් ඉතින් ඇත්තටම කොස් කන්න කැමති රොටි හරි පාන් හරි දෙයක් තියෙනවා නම් මාර මාසයි මේ කොස් වෑංජනයක් හදාගෙන කන්න. ඒ මාර රසයිනේ. ඉතින් මම අද නම් ඉතින් බතක් උයාගෙන කොස් ටික උදේ පාන්දර වෑංජනයක් හදා ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් දැන් මේ කොස් ටිකට මම ලුණු ටිකක් දමාගෙන ඊළඟට 3-5 ටික එකතු කරගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම ඒකට 3-5 ටිකත් එකතු කරගත්තා. එකතු කරගෙන ඔය ඉතින් දැන් මේ විදියට තියෙනවා. සමහර අය නම් කොස් කිව්වම ඒ තරම් ගණන් ගන්නේ නැහැ. සමහර ගෙවල් වල කොස් ගස් 2-3 තියෙනවා. ඉතින් ඒ ගෙවල් වල තියෙන කොස් මම දැකලා තියෙනවා කඩන්නෙත් නැහැ, කෙනෙකුට කඩා ගන්න දෙන්නෙත් නැහැ. අපි නම් එහෙම නෙවෙයි කොස් ගෙඩියක් කැඩුවම අහල පහල අයටත් බෙදන අවස්ථා තියෙනවා. ඇත්තටම අපේ ගෙදර නම් කොස් කැඩුවම ගොඩක් දුරට හැමෝටම වගේ දෙනවා. සමහර වෙලාවල් වලට කොස් ගෙඩි 3-4 කැඩුව වෙලාවට ගෙඩි පිටිනුත් ඔයේ දීලා දානවා. ඇත්තටම කොස් කිව්වම් ගොඩක් අය කන්නාස කෑමක්නේ. ඒ නිසා බෙදාගෙන කන එක තමයි ඇත්තටම හොඳ. ඉතින් දැන් මම නම් කොස් වෑංජනේට 3-5ක් දමාගෙන රම්පි කරපිංච ටිකක් දමාගෙන දැන් මේ කොස් ඇට ටික එකතු කරගන්න ගමන් තමයි ඉන්නේ. කොස් ඇට වල මතු පිට තියෙනවනේ චූටියට කහපාටට උණු පොත්ත වගේ එකක්. ඒක හොඳට මම සුද්ධ කරලා අරිනවා. ඉතින් අද නම් මේ තරම් හොඳට සුද්ධ කරලා ඇරියේ නැහැ. කොස් ටිකට සාමාන්‍යයෙන් හොඳට වතුරෙන් හොදලා මදුළු ටිකට ඉතින් මේ විදිහට කොස් ඇට ටික එකතු කරගත්තා. සමහර අය කොස් වෑංජන හදද්දී වෙනම මේ කොස් ඇට තම්බලා ගන්නවනේ. මම නම් ඉතින් එහෙම කරන්නේ නැහැ. මම අද කොස් වෑංජන හදන්නේ මිරිසට. ඉතින් මිරිසට හදලා මිටි කිරි පොල් කිරි එක් කරාම මාර්ම රසයි කොස් වෑංජනේ. මම ඉතින් ඔන්න බත උයාගෙන දැන් තියෙනවා. ඔයාලට පේනවනේ. බත් එක මට මැටි ඇතිලි එක තමයි හදාගත්තේ. වෙනදා නම් රයිස් කුකර් හට්ටියක් තියෙනවා. ඒකේ තමයි ඉතින් මම වෙනදා හදාගන්නේ. අද ඉතින් ওই විදියට කොස් ටික දැන් ඔන්න ලිපේ තිබ්බා. තියලා ගින්දර ටිකක් දමාගෙන කොස් එක හදාගන්න තමයි හදන්නේ. දැන් ඉතින් යාළුවනේ මම කොස් වෑංජනේ එක්කම ඔන්න හාල් මැස්සු බෙදුමකුත් හදාගත්තා. කොස් වෑංජනෙත් ඔන්න දැන් හදාගෙන තියෙන්නේ. බතත් මම හදාගෙන තියෙන්නේ. බලන්නකෝ ඉතින් කොහොමද කියලා අමාරුම රසට තිබුණා කොස් වෑංජන ටික නම්. දැන් ඉතින් දවල් වෙලා ඔන්න මම රෙදි ටික සෝදගෙන පල්ලෙහා තරන් ඉතින් මම ඒක මේ වැඩට දාගත්තා. මේ දවස්වල හරියට පායනවනේ. ඉතින් රෙදි වේල ගන්න තියෙන ඒවා ඔක්කොම වේල ගන්න හරිම පහසුයි. දැන් ඉතින් වරුසාවක් නැතිව ගියා. දැන් ඉතින් හොඳටම පායනවා.
දැන් මේ වෙලාවෙ ඉතින් රෙදි ටික සෝදගෙන ඊට පස්සේ ඉතින් ආයිත් ඇවිල්ලා ඉතින් මල් ගස් වලට කොම්පෝස් පෝර එකක් ගෙනාවා මිරිස් පැල හදාගන්න කියලා හිතාගෙන. ඉතින් ඒ කොම්පෝස් එකෙන්ම ටික ටික මම මල් ගස් වලට එකතු කරා. ඉතින් මල් ගස් වලට පෝර දාන්න වෙලා තමයි තිබුණේ. මෙන්න මේ ඇටේරිය මල් ගහෙත් පෝර ගතිය ගොඩාක්ම අඩු වෙලා තිබ්බා. ඉතින් මම ඒකටත් පෝර එකතු කරලා දැම්මා. මම ගොඩක් දුරට මේ බෝගන්නිලා වගේ ඒවට නම් දාගන්නේ නිල් කැට දම් කැට කියන පෝර වර්ගය. ඉතින් ඒක දැම්මම ගහ හැදෙනවා එකක් අනිත් එක මලුත් එනවා. දැන් මේ වගේ ඒවට මම දානවා ගොඩක් දුරට කාබනික පොහොර. ඉතින් මම මේ කාබනික පොහොර පැකට් එකක් ගෙනාව ඇත්තටම මම නයි මිරිස් වගාවක් පටන් ගත්තා. ඒකට මේ තමයි මම ඉතින් මේ පොහොර එක ගෙනාවේ. ඉතින් ඒකෙන් කොටසක් අරගෙන ඉතින් මම මේ මල් ගස් වලටත් දාගත්තා. ඉතින් යාළුවනේ මම මේ මල් ගස් ටිකට සේට්ටොම මේ විදියට පෝර දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ බාබන්ඩේසි මෙන්න මේ පාට මල තමයි තියෙන්නේ. දැක්කනේ ඔයාලා. ඔන්න ඔය පෙති අඩු එකත් මගේ ළඟ තියෙනවා. ඉතින් මං සමහරු අහලා තිබුණා මගේ ළඟ පැල තියෙනවද කියලා. මගේ ළඟ දැනට පැන නැහැ යාළුවනේ. අනිත් එක මම මානසික සුවය සඳහානේ ඉතින් මල් සිටවන්නේ. ඉතින් මම පැල සර්ව් කරන කෙනෙක් නෙවෙයි ඉතින්. මම ඉතින් මේ කරන වැඩ මල් ගස් ඉන්දන විදිය ඉතින් සමහර අය මල් වලට පෝර දාන ක්‍රම ගැන දන්නේ නැහැ. සමහර අය මල් සිටවන ආකාරය හරියට දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තමයි ඉතින් මගේ වීඩියෝ වලින් මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මගෙන් අහලා තිබුණා මල් පැල විකුණන්නේ නැද්ද කියලා. ඉතින් මං එහෙම අදහසක් දැනට නම් නෑ. එහෙම දෙයක් කරන්න කරුතින් සමහරක් වෙලාවට මං ඔයාලත් එක්ක ඒක මේ ෂෙයා කරගන්නවා. ඔයාලට කියන්න. එහෙම කරනවා නම් කියන්න. ඉතින් මම මල් පැල ඇත්තටම ගෙනාවුතින් අනිවාර්යෙන්ම මේ මල් ගහෙන් තව මල් පැල කීපයක්ම බෝ කරගන්නවා. කොහොම හරි ඉතින් මගේ හිම ටාගට් එකක් තියෙනවා ඉතින්. අලුතින් මල් පැල ගේනවට වැඩිය තියෙන මල් ගහෙන් අලුතින් පැල හදා ගන්නවා නම් ගොඩාක් හොඳයිනේ. ඉතින් මම ඔන්න ඔය මෙන්න මේ පෙන්නන දිය කුඩුළු වර්ගෙත් මම පැල හදාගෙන තියෙනවා. ඔය දැන් ඔයාලට පෙන්නන්නේ මේ පේනවද? මම මේ එක එක මාධ්‍යවල පැල හදාගෙන තියෙන විදිය. ඉතින් මෙන්න මේ විදියට ඉතින් මල් පැල මම ගොඩාක් දුරට බෝ කරගන්න එක තමයි කරන්නේ. මේ දැන් ඔයාලට පේනවනේ මේ මම මේ ගෙනාපු මේ වගේ කවර එක මේ විදියට ඉතින් මේ පොහොර කාබනික පොහොර යොදාගෙන මේ විදියට ඉතින් මේ දිය කුඩුළු වර්ග ඔය වගේ මල් වර්ග බෝ කරගන්න එක තමයි මම කරන්නේ. ඉතින් අපි ඇත්තටම මුදලක් වියදම් කළා මල් පැලයක් ගෙනාවුත් අනිවාර්යෙන්ම මල් ගහක් හදාගන්න අපි try එකක් දෙන්නම ඕනේ. ඉතින් මම ඒ වගේ මල් පැල ඉතින් ඔය විදියට හදාගන්නවා. දැන් මේ පෙන්නන්නේ ඔයාලට බෝගන්නිලා. මේ බෝගන්නිලා ගහේ ඇත්තටම කලර්ස් දෙකක් එකම මල් පෙත්තේ තියෙන හරිම ලස්සනයි රෝස පාට බෝගන්නිලා වර්ගයක්. ඉතින් මේ මම මේක ටිකක් කනාටු ගහිලා වගේ තිබුණේ. ඉතින් මේ මල් කඩෙන් හැම ගාන අඩු කරලා දුන්නෙත් නැහැ. ඉතින් මේ ඇත්තටම මම එයාලට කිව්වා මේ වගේ මල් පැලයක් මං හරි ගාන ගෙවලා අරන් ගියොතින් මේ පැලේ හරි නොගියොතින් මට ඇත්තටම අවාසියක් වෙනවා පොඩක් අඩු කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒත් එයාලා එහෙම කරේ නැහැ. ඒත් මං ඉතින් මල් පැලේ ගෙනාවා. ගෙනල්ලා ඉතින් දැන් ඔය හදාගෙන ඉතින් කොහොම හරි මේ මල් පැලේ දැන් හදිලා තියෙන්නේ. දැන් මේ ඔයාලට පෙන්නන්නේ මගේ වටපිටාව බලන්නකෝ. මෙන්න මේ ඇමන්ඩා මල් මේවා මේ දවස්වල හොඳටම පිපෙනවා. ගොඩාක්ම තද හිරු එළිය ප්‍රිය කරන ශාකයක් තමයි ඇමන්ඩා කියන්නේ. ඉතින් ඒවයි ගොඩාක් මල් පිපිලා තියෙනවා. මේ අවට පරිසරය ඇත්තටම උදේ පාන්දර මාර්ම ලස්සනයි මීදුමත් එක්ක වැහිලා දිනකොට. ඉතින් මම උදේ පාන්දරත් මේ අවට බලන්න නිතරම මල් එක්කම ඉන්න නිසා ඉතින් ඔය දේවල් කරගෙන තමයි ඉන්නේ. මේ පෙන්නන්නේ ලන්ටානා. ඔයාලා කියප් දැන් අපේ පැතිවල නම් ගඳ පාන කියලා කියන්නේ. මේවයි නම් ඉතින් මේකේ එක එක විදිහේ පැල එක එක පාටින් ඉතින් කැලේ හැදිලා තියෙනවා. මම ඉතින් මේක නම් ගෙනාවේ කඩේකින්. ඉතින් ඒ ගහ බිම හිටවල තියෙන්නේ. ඒ ගහෙන්ම අත්තක් අරගෙන මම මේ වෙනම පෝච්චියක ඉඳලා දැන් ඔන්න මේ පැලෙත් හැදිලා තියෙනවා.
දැන් මේ පෙන්නන්නේ ඔයාලට මගේ ළඟ තියෙන විෂ්ණු ක්‍රාන්ති කියන මල් වර්ගය. මේවා නම් ඉතින් මගේ ළඟ ගොඩාක් තියෙනවා. මම ඒවා සාමාන්‍යයෙන් ටිකක් ගහේ කොළ පරණ වේගෙන වගේ එනකොට කප්පාදු කරලා හරි ගස්සලා ගන්නවා. දැන් ඔයාලට පෙන්නන්නේ මගේ මේ ගෙදර ඉදිරිපස තියෙන පාරය තියෙන විදිය. දැන් සමහර අය කියලා තිබුණනේ මගේ ගාඩන් එක කැලයක් වගේය කියලා. එයාලට පෙනුනේ කැලයක් වගේලු. ඇත්ත ඉතින් ගොඩක් තනකල අප්පාදු කරන්න බැරි වුණා. ඒ වගේ දේවල් ඉතින් සිදුවෙද්දී අඩුපාඩු තීද්දී ඒ වගේ තමයි ඉතින් පේන්නේ. දැන් ඉතින් මම මේ පෙන්නන්නේ ඔයාලට පෝර දාගත්තා. ඉතින් දැන් පෝර දාගෙන ඉවර වෙලා දැන් මේ මල් ගස් ටිකට මේ විදිහට වතුර දාගෙන යන ගමන් තමයි ඉන්නේ. ගොඩක් දුරට මේ දවස්වල පායන නිසා අනිවාර්යයෙන්ම දවසක් හරි මල් ගස් වලට වතුර දාගන්න ඕන. දැන් තදට පායනකොට ඇත්තටම මගේ ගොඩාක් මල් පැල මීට කලිනුත් මැරිලා ගිහිල්ලා තිබුණා. මල් පැල 20කට එහා මල් වගාවේ දැන් නෑ මගේ. ඇත්තටම තුම්මස් මල්, එතකොට දිය කුරුළු වර්ග 5ක් තිබුණා. ඒකෙන් 4 වර්ගයක් පාට වර්ග 4ක්ම නැති වෙලා ගියා. ඒ වගේ ඉතින් මගේ ළඟ තිබුණු මල් වර්ග ගොඩාක්ම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. මගේ ළඟ බාබන්ලේසියා තිබුණා. ඊට පස්සේ තව ඩේලියා වර්ග තිබුණා. ඒවත් ඉතින් පෑවිල්ලට ටිකෙන් ටික මැරිලා ගියා. දැන් මේ ඉතින් මේ තියෙන මල් ගස් ටික රැක ගන්න වතුර දාගන්න එක තමයි මම කරන්නේ. ඇත්තටම අපි මල් වගාවක් කරනවා නම් මල් හිටවනවා නම් මම නම් ඇත්තටම මල් නින්දන්නේ මගේ සතුට හිතේ සතුටට. ඇත්තටම අන්නේ දේ නිසා මම මේ නිතරම වගේ මේ මල් ගස් එක්කම තමයි ඉන්නේ. ඉතින් නිතරම ඒවා හොයාලා බලනවා. ඒ වගේ දේවල් ඉතින් කරන ගමන් තමයි අපි මේ දේවල් රැක ගන්නත් ඕනේ. දැන් මේ වලට පෙන්නන්නේ මගේ දිය කුඩුළු. මේක නම් මම කලිනුත් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා. මේ බලන්නකෝ අපේ නුවර එළිය පැතිවල තියෙන මල් වලට වැඩිය මේ රෝස මල කොහොමද කියලා. මේ තියෙන්නේ මේ දකුණු පළාතට ආවේනික ලස්සනම රෝස මලක්. බලන්නකෝ ඒක මේ මාරම ලස්සනයි. ඉතින් මං ඉඳපු අලුත්ම රෝස ගහේ මලක් තමයි ඔය තියෙන්නේ. ඇත්තටම අපි එක එක පළාත්වල හැදෙන රෝස වලට වැඩිය අපේ ප්‍රදේශයට ආවේනික රෝස වර්ග තෝරගෙන ඉඳනව නම් ඇත්තටම හරිම මුදුලුත් ඉතුරුයි ලස්සනයි. අපි මං කියන්නේ ඒවා මේ නලත්තු කරන්න එපා කියන එක නෙවෙයි. ඒතරම්ම මේ ගොඩක් ලස්සන නිසා තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ වලින් පෙන්නන්නේ. ඇත්තටම වෙළඳපොලේ ලස්සන රෝස පැල දැක්කම මමත් ගේනවා. ගොඩක් දේවල් ඉතින් අරන් ඇවිල්ලා try කරලා බලනවා. ඇත්තටම නුවර එළියේ රෝස වර්ග ගෙනල්ලා ඉඳනවා නම් අපි පෝච්චි වල ඉඳනවට වැඩිය බිම හිටව ගන්න එක තමයි හොඳම. මොකද ඒ රෝස වර්ග හරියන්නේ පොළවේ කියලා මට හොඳටම තේරුණා. මොකද පෝච්චි වල ඉඳපු හැම රෝස ගහක්ම හරි ගියේ නැහැ. ඉතින් මම සමහරක් රෝස වර්ග බිම ඉඳුවම මේ පැත්තේ විදියටම ඒ රෝස පඳුර හොඳට හැදෙනවා. ඉතින් මම නම් කරන්නේ නුවර එළියෙන් ගෙන රෝස වර්ග බිම ඉඳ ගන්න එක තමයි. ඉතින් අපි රෝස ගහක් හදනවා නම් ඒ රෝස ගහ නිතර අලුත් මල් පිපිලා ඉවර වුණාම කප්පාදු කරන්න ඕන. සාමාන්‍යයෙන් රෝස පඳුරක් මල් පිපුණම ඒ රෝස පඳුරේ ඒ මල් ටික හැදිලා ඉවර වුණාම කොළ 2-3 වගේ යටින් ඒ කිනිත්ත කපලා අයින් කරාම අලුතින් රිකිලි දාලා ලස්සනට රෝස මල් හැදෙනවා. ඉතින් අන්නේ විදියට හදාගත්තු රෝස මල් තමයි මගේ මේ ඉඳගෙන තියෙන්නේ. දැන් මේ රෝස ගහ තියෙන තැන ඇත්තටම මට හරිම දුක හිතුණා බැලුවම එතන වටේම කැලේ ඇවිල්ලා මේ වහගෙන තමයි තිබුණේ. එහෙනම් ඉතින් යාළුවනේ ඔන්න මම ඔයාලට රෝස ගහක් හදාගන්න විදිය පැහැදිලි කළා. ඔයාලත් එක්ක තවත් වීඩියෝ එකකින් හමුවෙන්න බලාපොරොත්තු ඇතුව මම ඉතින් සල්මු ගන්නම්. එහෙනම් ඉතින් ඔයාලට තෙරුවන් සරණයි.